හරි. කලින් වීඩියෝ වලදී අපි OSI මොඩල් එක හඳුන්වලා දුන්නේ මොකද කියලයි, ඒකේ එක එක ලේයර් වලින් වෙන්නේ මොකක්ද කියලයි ටිකක් විස්තර ඇතුව කතා කළා. අපි මේ OSI මොඩල් එක ගැන කතා කරනකොට කිව්වනේ මේක මේ 1970 ගණන් වල අග වගේ ආපු නෙට්වර්ක් මොඩල් එකක් කියලා. එතකොට කාලයත් එක්ක නෙට්වර්කින් වෙනස් වෙනකොට පේන්න පටන් ගත්ත දෙයක් තමයි මේ OSI මොඩල් එක අලුත් නෙට්වර්ක් වලට හරියටම මැච් වෙන්නේ නැහැ කියන එක. උදාහරණයක් විදිහට OSI මොඩල් එකේ ලේයර් 5, 6, 7 ඒ කියන්නේ සෙෂන්, ප්‍රසන්ටේෂන්, ඇප්ලිකේෂන් ලේයර් වලින් කරපු ෆන්ක්ෂන් සමහර තනි ඇප්ලිකේෂන් වලින් හැන්ඩල් කරන්න පටන් ගත්තා. ඒ වගේම ඉන්ටර්නෙට් එක දියුණු වෙනවත් එක්කම මේ TCP/IP ප්‍රොටෝකෝල් වල ඉම්ප්ලිමන්ටේෂන් එකත් වැඩි වුණා. මේ හේතු හන්ද TCP/IP කියලා නෙට්වර්ක් මොඩල් එකක් හඳුන්වලා දුන්නා. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තමයි මේකට මැදිහත් වෙලා වැඩ කළේ. ඒකෙදි OSI මොඩල් එකේ පළවෙනි දෙවෙනි ලේයර් එකතු කරලා නෙට්වර්ක් ඇක්සස් ලේයර් කියලා ලේයර් එකකුයි OSI මොඩල් එකේ 5, 6, 7 ලේයර් එකට එකතු කරලා ඇප්ලිකේෂන් ලේයර් කියලා ලේයර් එකකුයි හැදුවා. එතකොට මේ නෙට්වර්ක් මොඩල් එකේ ලේයර් 4 වෙන්නේ පළවෙනි ලේයර් එක නෙට්වර්ක් ඇක්සස් ලේයර් එක, දෙවෙනි එක ඉන්ටර්නෙට් ලේයර් එක, තුන්වෙනි එක ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක, හතරවෙනි එක ඇප්ලිකේෂන් ලේයර් එක. එතකොට මේ ලේයර් 4ක් තියෙන නෙට්වර්ක් මොඩල් එකට අපි 4 layer TCP/IP නෙට්වර්ක් මොඩල් එක කියලා කියනවා. සමහර තැන්වල මේකට ක්ලාසික් TCP/IP මොඩල් එක කියලාත් කියනවා. මේ ලේයර් 4 TCP/IP මොඩල් එකට වැඩි ටිකක් විස්තර ඇතුව නෙට්වර්ක් විස්තර කරන්න ඕන වුණ හන්දා TCP/IP වල ලේයර් 5ක නෙට්වර්ක් මොඩල් එකකුත් ආවා. මේකෙදි 4 layer නෙට්වර්ක් මොඩල් එකේ පළවෙනි ලේයර් එක වෙච්ච නෙට්වර්ක් ඇක්සස් ලේයර් එක ආපහු ෆිසිකල් ලේයර් එක කියලයි ඩේටා ලින්ක් ලේයර් එක කියලයි ලේයර් දෙකකට බෙදුවා. එතකොට මේ නෙට්වර්ක් මොඩල් එකේ ලේයර් ටික ඇවිල්ලා පළවෙනි එක ෆිසිකල් ලේයර්, දෙවෙනි එක ඩේටා ලින්ක් ලේයර්, තුන්වෙනි එක නෙට්වර්ක් ලේයර්, හතරවෙනි එක ට්‍රාන්ස්පෝර්ට් ලේයර්, පස්වෙනි එක ඇප්ලිකේෂන් ලේයර්. එතකොට ලේයර් 5ක් තියෙන මේ නෙට්වර්ක් මොඩල් එකට අපි 5 layer TCP/IP නෙට්වර්ක් මොඩල් එක කියලා කියනවා. ඒ වගේම මේ නෙට්වර්ක් මොඩල් එකට expanded TCP/IP නෙට්වර්ක් මොඩල් එක කියලාත් කියනවා. OSI 7 layer නෙට්වර්ක් මොඩල් එක කියන්නේ පරණ නෙට්වර්ක් මොඩල් එකක් වුණත් තාම හුඟක් සිලබස් වල මේක උගන්වනවා. හැබැයි නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තට ආවම නම් අපිට වැඩියෙන්ම ගැලපෙන්නේ layer 5 TCP/IP මොඩල් එක. මොකද නෙට්වර්කින් වලදී අපිට OSI මොඩල් එකේ උඩ ලේයර් 3 එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් විකිපීඩියා එකෙන් ගත්ත මෙන්න මේ ස්ලයිඩ් එකත් පෙන්වන එක වැදගත් වෙයි කියලා හිතුවා. මේක බැලුවම පේනවා සමහර නෙට්වර්ක් ලේයර් හඳුන්වන්න නම් සමහර වෙලාවට පොඩ වෙනස් වෙනවා කියලා. අපි ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. කවුරු හරි විභාගයකට පාඩම් කරනවා නම් ඒ සිලබස් එකේ තියෙන විදිහට පාඩම් කරන්න. එහෙම නැත්නම් මේ ලේයර් වලින් වෙන්නේ මොකක්ද කියන අදහස ඔළුවේ තියාගත්තා නම් ඇති. ඒතකොට මේ ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.